තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදයක් වේවා ආදරණීය වරම් දරුවනේ. ඉතින් අපි අප්‍රේල් මාසයේ තමයි දාගෙන තිබුණේ මුල් ස්ථානයක් වන්දනා කිරීම සඳහා. ඉතින් පුතේ අවුරුදු මාසෙ නිසා ගොඩාක් දරුවන්ට කාර්යබහුලයි ප්‍රශ්න තියෙන දරුවෝ නිසා ඒ අයට වන්දනා කිරීමට එන අපහසු තත්ත්වයක් තිබුණා. ඉතින් අපි මැයි මාසෙ තමයි දාගෙන තිබුණේ. නැවත වතාවක් මැයි මාසෙ. ඉතින් මැයි මාසෙ 10 වෙනි සෙනසුරාදා කැබලෑ මූලස්ථානය වන්දනා කිරීම සඳහා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් සියලුම වරම් දරුවන්ට ඒ වන්දනා ගමන යන්න සූදානම් වෙන්න කියලා මම කියනවා පුතේ. ඉතින් ඔයාලා හැමදෙනාම බලාගෙන ඉන්නවා දුරකථනයෙන් කතා කරන මෑණියෝ අපි කවදද යන්නේ කියලා. ඉතින් දින දුන්නට ඒ දිනවලට මට යන්න අපහසුතාවලුත් තියෙනවා පුතේ. මොකද බාරගත්ත වැඩ රාජකාරී එක්ක. ඉතින් මගේ සියලුම ආදරණීය වරම් දරුවන්ට හිත අමනාපයක් වෙන්න එපා. මොකද ඔයාලා බලාගෙන හිටපු දවසට යන්න බැරි වෙච්ච එක අප්‍රේල් මාසේ නම් වරම් දරුවන්ගේ ගැටලු තිබුණේ. ඉතින් මේ මැයි මාසයේ දෙවනිද තමයි දාගත්තේ පුතේ. මටත් වෙන රාජකාරියකට යන්න වෙනවා දේවස්ථානයේ කැපිලි මාලාවකට. ඉතින් මගේ ආදරණීය වරම් දරුවන්ට කියන්නේ පුතේ 10 වෙනි සෙනසුරාදා මැයි 10 වෙනි සෙනසුරාදා අපි සියලු දෙනාම කැබලෑ දේව මාලිගාවේදී මුණ ගැහෙමු. ඉතින් මගේ ආදරණීය වරම් දරුවෝ සූදානම් වෙන්න ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.